නිකන් නිදහසේ ඉන්නකොට රාත්‍රියේ ඔය ෆෝන් එක දිහාම බලාගෙන ඕක ඔබව ඉන්නෙම නැතුව හොඳට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට කල්පනා කරලා බලන්න පින්වත්නි. ඇයි මම ඉපදුනේ? මාව ඉපැද්දුවේ කවුද? මාව ඉපැද්දවපු හේතු මොනවද කියලා බලනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි පේන්නේ. ඇයි අපි ඉපදුනේ? ඉපදුනේ පින්වත්නි පෙර කර්ම සංස්කාර ගොඩනැගිච්ච නිසාමයි. පෙර කර්ම සංස්කාර ගොඩනැගුණු නිසාමයි අපි ඉපදිලා තියෙන්නේ. මොකද මේ අපේ අතින් කර්ම රැස් වෙලා තියෙන්නේ? කවුරු හරි බල කරලාද? නෑ පින්වත්නි, ලෝකය පාවිච්චි කරනකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ලෝකේ අහුලනකොට ඒ අහුලගත්ත ලෝකේ තුරුල් කරගත්තේ වටිනවා කියලාමයි. ලෝකේ නම් වටිනවා, මේක නම් අතාරින්න බෑ, මේක නම් මගේමයි, මා තුල මේක පවත්වන්න ඕන කියලා වටිනාකමකින්මයි පින්වත්නි අපි ලෝකේ තුරුල් කරගෙන තියෙන්නේ. ඇයි මට එච්චර වටිනාකම් පේන්නේ? බලන්න පින්වත්නි, සාමාන්‍ය මිනිස්සෙකුට වටිනාකම පේන්නේ නැති, වටිනාකම පේනකොට භික්ෂුවකට වටිනාකම එච්චර පේන්නේ නැහැ. භික්ෂුවකට වටිනාකම පේන්නේ නැහැ. අපි බයයි ලෝකේ වටිනාකම අයින් වුණොත්, අපිට හරි බයක් තියෙනවා ලෝකේ වටිනාකම අයින් වුණොත් ජීවිතය අභියෝගයට ලක් වෙයි කියලා අපිට බයක් තියෙනවා. පින්වත්නි, වටිනාකම නොපෙනෙන තරමට ජීවිතේ සැහැල්ලු වෙනවා. වටිනාකම පේන ප්‍රමාණය වැඩි වෙන්න පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල අභ්‍යන්තරික පීඩාව හරිම වැඩි. අද මිනිස්සු පීඩාවෙන් ඉන්නේ. බලන්න පින්වත්නි, හොඳ පරිස්සමින් ඔබේ හෘද සාක්ෂිය දිහා මොනතරම් පීඩාවක් අභ්‍යන්තරයේ තුල හිර කරගෙනද ඔය ධර්මශාලාවේ වාඩි වුනේ කියලා. පුදුමාකාර පීඩාකාරී අප්‍රමාණ සිතුවිලි ഘോഷාවක් ඇතුලේ තියෙනවා. ඒ සිතුවිලි ഘോഷාව පරිස්සමට යට කරගෙන නේද අදත් මේ ධර්මයට කන් දීගෙන ඔය වාඩි වෙලා ඉන්නේ. පින්වත්නි, අභ්‍යන්තර ഘോഷාව වැඩි වුණේ පින්වත්නි වටිනාකම පේන ප්‍රමාණය වැඩි නිසා. ඇත්තටම මිනිස්සු ලෝකයට වටිනාකම් දෙන්නේ ලෝකේ වටින නිසාම නෙවෙයි. ලෝකේ වටිනවා කියලා යාට සිතුවිලි ගලන නිසා. ලෝකේ වටිනාකම් තියෙන නිසාම නෙමෙයි මිනිස්සු ලෝකේ දිහා හැරිලා බලන්නේ. ලෝකේ වටිනාකම් තියනවා නම් ඇයි සමහර අය ඒවට වටිනාකම දෙන්නේ නැත්තේ? පින්වත්නි, ලෝකයේ සත්‍ය වශයෙන්ම වටිනවා නම්, ලෝකයේ ඇත්තටම වටිනවා නම් පින්වත්නි ලෝකයට හැමෝම වටිනාකම දෙන්නේ නැත්තේ ඇයි? සමහර මිනිස්සු බරපතල විදියට පදිංචි වෙලා වටිනාකම් දෙනේවා. සමහර මිනිස්සු තඹ දොයිතුවක් අගය කරනවාද? වටිනාකම් දෙනවාද? ඇයි අපි ලෝකයට වටිනාකම් දෙන්නේ? පින්වත්නි, ලෝකයට වටිනාකම් දෙන්නේ ලෝකේ වටිනවා කියලා එයාට සිතුවිලි ගලනවා. එහෙනම් පින්වත්නි, මිනිස්සු ලෝකයට වටිනාකම් දීලා තියෙන්නේ යාගේ සිතුවිලි ටික මත නෙමෙයිද? එයාගේ සිතුවිලි ටික ඇතුලේ පින්වත්නි තමන්ව අවුල් කරලා තියෙන්නේ තමන්ගේ සිතුවිලිමයි. තමන්ව අවුල් කරලා නෑ වෙන කිසි දෙයක්. තමන්ගේ සිතුවිලි ටිකමයි තමන්ව වනසමින් ඉන්නේ. ලෝකයේ ඔබව අවුල් කරන කිසි පුද්ගලයෙක් කෙනෙක් දෙයක් නෑ පින්වත්නි. තමා තුල ගොඩනැගෙන සිතුවිලි ටිකම තමන්ව අමාරුවේ වට්ටමින් ඉන්න වෙලාවකයි අපිට මේ බණ ඇහෙන්නේ. අපි දන්නේත් නෑ අපි මේ සිතුවිලි ටික නිමාව අනාථ කරන්න කියලා. පින්වත්නි, ඔබ තුල පවතින සිතුවිලි ටිකමයි නැවත නැවත ලෝකයට ඔබව එකතු කරලා තියෙන්නේ. ලෝකයේත් එක්ක සංයෝග කරලා තියෙන්නේ. වටිනාකම් සහිතව ඔබට සිතුවිලි ගලන්නේ කුමක් නිසාද පින්වත්නි? සිතුවිලි ගැන අවබෝධයක් නැති මට්ටමට අවිද්‍යාව තුල අන්ධ මන්ද වෙලා ඉන්න නිසායි. මෙන්න මේ විදියට බලනකොට පින්වත්නි Tamanගේ අභ්‍යන්තරය තුල මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා පැහැදිලිව පේන්න ගන්නවා. මේ පැහැදිලි දැක්ම නැති තාක්කල් එයා හැමදාමත් ලෝකෙට අභියෝග කරනවා. ලෝකෙ වෙනස් කරන්න හදනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ කන විදිය වෙනස් කරලා බලනවා, අඳින විදිය වෙනස් කරලා බලනවා, කොණ්ඩ මෝස්තරය වෙනස් කරලා බලනවා. බලන්නකෝ අද දක්වාම මිනිස්සු මෙච්චර වෙනස් වෙලා තියෙන්නේ එයාට එයාගේ සිතුවිලි වල ව්‍යාකූලත්වය අඳුන ගන්න බැරි වෙච්ච නිසා. බලන්නකෝ භික්ෂුව
එදා 2600කට යා පැත්තේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රමණ සාරුප්පියකට අදාළ යම්තා ආචාර ධර්ම පෙන්වාද අදත් ඒ විදියමයි. මේ සිවුරේ කඩ ප්‍රමාණී පවා අදත් එමය. ඕගොල්ලන්ගේ කතාව දිහා බලන්න. ඕගොල්ලෝ කොයිතරම් මෝස්තර වලට වෙනස් වෙලාද? ඕගොල්ලන්ගේ කොණ්ඩ මෝස්තර කොච්චර වෙනස් වෙලාද? ඇඳුම් පැළඳුම් වෙනස් වෙලාද? කතා කරන විලාසිතාව කොච්චර වෙනස් වෙලාද? හැරිලා බලන විදිය කොච්චර වෙනස් වෙලාද? පින්වත්නි ඕගොල්ලෝ ගොඩාක් වෙනස් වෙලා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඕගොල්ලන්ට හිතෙනවා වෙනස් වුණාම ආස්වාදයක් ලැබෙයි කියලා. නමුත් පින්වත්නි වෙනස් වෙච්ච එක මිනිස්සෙක්වත් සන්තුෂ්ටි කර ජීවිතයක් ඇතුලේ බැහැගෙන නැහැ. ඉස්සරහටත් බැහැගන්නේ නැහැ. ලෝකේ සිතුවිලි වෙනස් කරපු තැනක තමයි සද්ධාතනික ශාන්තියක් තියෙන්නේ. සිතුවිලි වෙනස් කරනවා කියන්නේ සිතුවිලි වලට අභියෝග කරනවා නොව සිතුවිලි ඇති වෙන නැති වෙන රටාව අවබෝධ කරගන්න එක විතරයි අපි කරන්නේ. සිතුවිලි පාලනය කරන්න යන්නේ අපි. පින්වත්නි මේ සිතත් සිතුවිලි කොහොම පාලනය කරන්නද? පරණ හේතුඵල වලින් හැදිච්ච මේ සිත පරණ හේතුඵල සහිතව මේ හිතට ගලාගෙන එන සිතුවිලි පින්වත්නි ඔබයි මායි කොහොම වෙනස් කරන්නද? ඒක අපිට කරන්න බෑ. හැබැයි අපට එක දෙයක් කරන්න පුළුවන්. එකම එක දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි පින්වත්නි සිතුවිලි වල හැඩය අඳුන ගන්න පුළුවන්. සිතුවිලි ඇති වෙලා නැති වෙලා යන විදිය දකින්න පුළුවන්. සිතුවිලි ඇති වෙලා නැති වෙලා යන්නේ කුමක් මිනිසද කුමක් නිසා සිතුවිලි හට ගන්නවද කියලා බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගන්නකොට මොකද්ද පින්වත්නි වෙන්නේ? සිතුවිලි වලට වටිනාකම ගිහින් ඒවා යථාර්ථයක් බවට මේ මහ පොළොවේක යථාර්ථයක් බවට පත් කරගන්න කියලා එයා සිතින් කයින් වචනින් වැඩ කරන එක නවත්තනකොට එයා තුල ගොඩනැගෙන කර්මයෙන් නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ කර්මයේ නිරුද්ධ වෙනකොට පින්වත්නි කර්මය තුලින් තමයි ඔයාලට මේ තුන් භවයේ වටේටම කරක් ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ. පින්වත්නි ඕගොල්ලෝ තුල රැස්වෙච්ච කර්මයමයි පුනර්භවයේ හදලා තියෙන්නේ. ඒ බඳු ආකාරයට කර්මයේ නිරුද්ධ වෙනකොට පින්වත්නි පුනර්භවය නිරුද්ධ වෙන්න ගන්නවා. පුනර්භවය නිරුද්ධ වෙනකොට පින්වත්නි මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලින් වැටකන මහා පීඩාකාරී ഘോഷාකාරී කතාව නිමා වෙන්න පටන් ගන්නවා. අන්නේ නිමා වෙනුවෙන් අපි මඟ බලන්න ඕන.